නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස තේදේ සාතානි වත්තෝනි අහංච වන ගෝචරෝ අනුවිච්ච කෝතං ගන්නෙය්යෝ පිපකීරං කලන්ඩුකාති සදාවන්ත සත්පුරුෂ පින්නතුනි අද අපි සූදානම් වෙන්නේ මේ ජාතක කතාව දේශනා කරන්නට 126 වෙනි ජාතක කතාව මතක විදිහට එයින් අපි අද දවසෙත් මේ ජාතක කතාව දේශනා කරමු මේ ජාතක කතාව ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ විසෙන කාලෙදී මේ ජාතක කතාවෙත් අර පෞගිය ජාතක කතාවල වගේම තමන්ව වර්ණනා කරගන්න භික්ෂුන් වහන්සේ නමක් පිළිබඳව තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ ජාතක කතාවේ ප්‍රවෘත්තිය අපි මේ ජාතක කතා දෙකකට විතර ඉස්සෙල්ලා දේශනා කරපු කටාහක ජාතකයේ කතාව හා සමානවමයි. ඒ වුණාට අපි මේ කටාහක ජාතක කතාවේ විස්තර වුණේ කරුණු ටික අපි සාකච්ඡා කරමු. මේ කටාහක ජාතක කතාවෙන් මොකද්ද අපිට මේ වර්තමාන ප්‍රවෘත්තිය පිළිබඳව. ඉතින් මේ වර්තමාන ප්‍රවෘත්තියේ සඳහන් වෙන්නේ මේ කටාහක ජාතකයේ තියෙන විදිහටම අර මේ සවැත් නුවර මේ අපේ අනේපිටිසිටානන්ගේ හිටපු මේ 16 ගිහිල්ලා වෙනත් ප්‍රදේශයක අනේපිටිසිටානන්ගෙම ඒ මේ යටතේ වාසය කරන සිටුවරයෙක්ගේ දුවක් විවාහ කරගන්නවා. ඒ දුවක් විවාහ කරගන්නේ සේවකයෙක් කියන්නේ ඒ සිටුතුමාට දරුවෙක් උපදින දවසේම දාසියෙකුටත් දරුවෙක් උපදිනවා. ඒ දාසිගේ දරුවත් මේ සිටු කුමාරයාත් එකට හැදෙනවා. එකට හැදිලා මේ දෙන්න එකට එක ගෙදරම වාසය කරනවා. වාසය කළා දුර ප්‍රදේශයකට ගිහිල්ලා එයා මෙයා ලොකු මහත් වෙනකොට බොහොම රූප සම්පත්තියක් තියෙන කෙනෙක් වෙනවා. ඊට පස්සේ මේ සිටුතුමා තමන්ගේ සිටු ගෙදර මේ භාණ්ඩාගාරික තනතුර දෙනවා. නමුත් මෙයා දන්නවා මෙයා දාසියෙක්ගේ පුතෙක්. ඒ කියන්නේ මේ ගෙදර වැඩ කරන්න ඕන කෙනෙක්. මේ තනතුරක් ලැබිලා තියෙන්නේ. තමන්ගේ අතපසු වීමක් ඇති වුණොත් මේ තමන්ගේ තනතුර නැති වෙනවා. මොකද මෙයා මේ සිටු කුමාරයා ඉගෙන ගන්නකොට මෙයාත් ගිහිල්ලා ඉගෙන ගත්තා. ඒ නිසා ඒ ඉගෙන ගැනීම නිසා මෙයාත් මේ ඒ තත්ත්වයටපත් වුණා. ඉතින් ඒ නිසා මෙයා මොකද කරන්නේ කල්පනා කරනවා මෙහිම මගේ දැනුමක් තියෙනවා. ඉතින් මම වෙනත් ප්‍රදේශයකට ගිහිල්ලා මේ සිටුවරයාගේ ලියුමක් හැටියට ලියාගෙන සිටුවරයාගේ අස්සන ගහලා සීල් එක දාගෙන ඒ දුර පළාතක ඉන්න සිටුවරයාගේ දුවක් විවාහ කරගෙන මම සැපසේ වාසය කරනවායි කියලා. ඉතින් මේක තමයි ඒ ප්‍රවෘත්තිය. ඊට පස්සේ දැන් මේකේ අතීත ප්‍රවෘත්තියේ සඳහන් වෙන්නේ මේ බරණැස් සිටුවරයා. අපි දන්නවා බ්‍රහ්මදත්ත රජුරුව වාසය කළේ බරණැස් නුවර. ඉතින් මේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත සිටුතුමාගේ 16 අර විදිහටම මේ කලණ්ඩක කියලා වාසය කළා. ඉතින් මේ කලණ්ඩුක කියලා කියනවා කලණ්ඩක කියලා කියනවා. ඉතින් මේ කලණ්ඩක නමින් හිටියේ අර විදිහටම ඒ සිටුතුමාගේ නිවසේ දාසියෙකුට දාව උපන් දරුවා.
එතකොට සිටු කුමාරයාත් එදාමයි ඉපදුනේ. ඒ නිසා දෙන්න එකට හැදුනා. සිටු කුමාරයා ඉගෙන ගන්නකොට මෙයත් සිටු කුමාරයා එක්කම ගිහිල්ලා ඉගෙන ගත්තා. ඉගෙනගෙන මෙයත් මොකද කරන්නේ? අර විදිහටම සිටු කුමාරයාගේ ඉගෙනගෙන ඔක්කොම කරලා මෙයත් ගණිත ආදී ශාස්ත්‍රයන් වාණිජ ආදී ශාස්ත්‍රයන් ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගෙන මෙයා මොකද කරන්නේ? මේ ඉගෙනගෙන වාසය කරනවා. ඉතින් ඒ වාසය කරන අතරතුරදී මෙයාට හම්බ වෙනවා සිටු නිවසේහිම භාණ්ඩාගාරික තනතුර. මේ භාණ්ඩාගාරික තනතුර දරලා මෙයා කල්පනා කරනවා යම් දවසකදී මා අතින් වරදක් වුණා නම් මාව නැවත මේ දාසකමට ගන්නවා. ඉතින් එහෙම වරදක් කරපු අය හංවඩු ගහනවායි කියලා කියනවා. ඒ දාසකමට ගත්තු අය එහෙම ලකුණු සලකුණු දාලා එයාට ආයේ කවදාවත් එහෙම තැනක ජීවත් වෙන්න බැරි වෙනවා. මොකද ඒ Tamanගේ හැමේ ඒ සලකුණු ගහලා තියෙන නිසා. ඉතින් මේ නිසා මෙයා කල්පනා කරනවා මම මේකෙන් බේරිලා මේ සිටුතුමාගේම යටතේ ඉන්න දුර පළාතක සිටුවරයෙක්ගේ මේ දුවක් විවාහ කරගෙන එහි වාසය කරනවා කියලා. ඉතින් මෙයා මේ සිටු කුමාරිකාවක් විතරක් ඉන්න ඒ සිටුවරයෙක් බලලා එයාට අර විදියටම ලියුමක් ලියාගෙන යනවා. සිටුතුමාගේ පුතෙක් හැටියට ලියාගෙන ගිහිල්ලා ඒ ලියුම අර සිටුතුමාට ගිහිල්ලා දෙනවා. ඒ කියන්නේ කොයි ඉඳලාද ආවේ කියපුවාම බරණැස ඉඳලා කියනවා. ඉතින් මොකටද ආවේ කියලා අහුවාම මෙයා නමම කියනවා කලණ්ඩක නැත්නම් කලණ්ඩුක කියලා. ඉතින් මොකටද ආවේ කිව්වහම මේ ලියුමෙන්ම බලා ගන්නයි කියලා කියනවා. ඒ ලියුමේ ලියලා තියෙන්නේ ඔබේ දුව මේ මගේ පුතාට විවාහ කරලා දීලා කරන්න ඕන සැලකිලි සත්කාරයන් සිද්ධ කරන්නයි කියලා. ඉතින් මේ සිටුතුමා බොහොම සතුටටපත් වෙනවා. එහෙමනම් මේ මගේ දුවට මේ මහා සිටුතුමාගේ පුත් කුමරෙක් විවාහ කරලා දෙන්න පුළුවන් වීම ලොකු සතුටක් කියලා මෙයා ඒ විවාහ කරලා දීලා බොහොම සතුටින් ඉන්නවා. මොකද ලොකු නෑදෑයෝ පිරිසක් ලැබෙනවයි කියලා. ඉතින් මේ විදිහට මෙයා බොහොම පිරිවරත් ඇතිව දැන් සිටු පුත්‍රයෙක් වශයෙන් මෙහෙම කටයුතු කරනවා. මෙහෙම කටයුතු කරන අතරතුර බරණැස් සිටුවරයා Tamanගේ භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කරපු මේ කලණ්ඩක නැත්නම් කලණ්ඩුක මේ කොහෙද කියලා හොයලා බලනවා. කලණ්ඩුක පෙනෙන්නේ නැහැ. මේ සිටුවරයා ගිරවෙක් ඇති කරනවා. මේ ගිරවට කියනවා ඔබ යන්න ගිහිල්ලා මේ අපේ කලණ්ඩුක කොහෙද ඉන්නේ කියලා හොයලා බලන්නයි කියලා. මේ ගිරා පෝෂණය කරන ගිරවා මේ මොකද කරන්නේ? පියඹල යනවා තනින් තන සැරිසරලා ඒ දුර බැහැර නගරයට පැමිණෙනවා. පැමිණලා මෙයා හොයලා බලනවා මේ කොහෙද මේ කලණ්ඩුක ඉන්නේ කියලා. ඉතින් එදා මේ කලණ්ඩුක දැන් සිටු කුමාරියෙක් හැටියට අර කුමාරිකාවත් විවාහ කරගෙන ඉන්නේ. මේ නගරේ මේ තිබුණා මේ දියකෙලියක්. එතකොට මේ දියකෙලියක් තිබුණා. ඉතින් මේ අය මල් කඳ බිලමුණු කනබොන දේවල් අරගෙන ගඟට යනවා. ගඟට ගිහිල්ලා ඒ මේ නැවකට නැගලා මේ දියකෙලියේ ජල ක්‍රීඩාවන් සිද්ධ කරනවා. ඉතින් මේ සිටු කුමාරී මේ කලණ්ඩුකත් මේ එකතු වෙලා ඒකට ගමන් කරනවා. ගමන් කරලා නැවට ගිහිල්ලා අර ජලයේ බැහැලා ගඟේ මේ දියකෙලියේ නිරත වෙනවා. ඉතින් මේ දියකෙලියේ මේ ගොඩක් වෙලා දියේ ඉන්න බෑනේ. සීතල හැදෙනවනේ. ඒ නිසා මේ අය විශේෂ දෙයක් සිද්ධ කරනවායි කියලා කියනවා. දිය ක්‍රීඩා කරනකොට මේ කැකෑරු බෙහෙත් මුසු කරලා කිරි බොනවායි කියලා. ඒ කියන්නේ බෙහෙත් හදලා ඒවා කකාරලා ඒවා දානවා කිරි වලට. ඒ කිරි පානය කරනවා.
ඒ කිරි පානය කරපුවෙන් පස්සේ අර ජලයේ බොහෝ විලාවක් ඉන්න පුළුවන්. නැත්නම් අපි දන්නවනේ සීතලේ ඉන්න බෑයි කියලා. ඉතින් මේ දියකලෙහි වරුවක් වුණත් එහෙම ඉන්න පුළුවන් කියලා විස්තර කරනවා. ඉතින් එහෙම දිය ක්‍රීඩා කරනවා. ඉතින් එහෙම සීතලෙන් බාධා නොවන විදිහට මේ අයත් අර විදිහටම ඖෂධ ඒ වටිනා ඖෂධ මිශ්‍ර කරලා ඒවා හදලා මේ කිරිත් එක්ක පානය කරනවා. ඉතින් මේ තණ්ඩුලකයා අර දාසී පුතා මේ සිටුවරේ වශයෙන් ඉන්න තැනැත්තා කිරි උගුරක් කටට අරගෙන ඒක කටේ කලබලා අපි දන්නවා උගුර සෝදන විදියට කටේ තියාගෙන ඒක කලබලා මොකද කරන්නේ බිම දාන්නෙත් නැහැ දියට දමන්නෙත් නැහැ මොකද කරන්නේ අර සිටු දියණියගේ හිසට දමනවා මේක කරනවා මෙයා ඉතින් අර ගිරාපෝතකයා මේ විදියට සැරිසරාගෙන ඇවිදිලා එනවා ඒ ගඟ ළඟට. ගඟ ළඟ තියෙන තිඹිරි ගහක අත්තක වාසය කරනවා. මේ වහනවා. එහෙම වහලා බලාගෙන ඉන්නකොට මේ ගිරාපෝතකයාට ගිරවට පේනවා අර තණ්ඩුලක නේද? තණ්ඩුලක නෙමේ කලන්ඩුලක මේ අර විදිහට සිටු කුමාරිට කටසෝදලා දාන කිරි හිසට දමනවා. ඉතින් මෙයා දාසියගේ පුතක්. නමුත් සිටු කුමාරිට අර විදිහ දෙයක් කරනවා කවුද මේ කලන්ඩුක. ඉතින් කලන්ඩුක එහෙම කරනවා දැක්කා මේ ගිරාපෝතකයා. නේද? ඉතින් ගිරාපෝතකයා හොඳට බලනකොට තේරෙනවා මේ කලන්ඩුකම තමා කියලා. කලන්ඩුක කියලා හොඳට හැඳිනගත්තයින් පස්සේ මෙයා ප්‍රකාශ කරනවා එම්බල කලන්ඩුක 16 තමන්ගේ ජාතියද වසන තැනද සිහි කරව. මේ තමන්ගේ ජාතියයි වසන තැනයි සිහි කරවගන්න. කිරි උගුරක්ගෙන මුඛයේ කලබලා ඒ සෝදලා ජාති සම්පන්න වූ සැපවත්සේ වැඩුණ මේ සිටු කුමාරියගේ හිසට නොදමව කියලා මොකද කරන්නේ ප්‍රකාශ කළා තමාගේ ප්‍රමාණය නොදන්නෙහිද කියලා ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරන්නට තමයි මේ අර ගාථාව ප්‍රකාශ කරන්නේ තේ දේසා තානි වත්තෝනි අහංච වන ගෝචරෝ අනුකිච්ච හෝතං ගන්හෙයොම් පිප කීරං තණ්ඩුල කාති කියලා මේ ගාථාව ප්‍රකාශ කරනවා. ඉතින් මේ ඔබ උපන් මව නේද උපන් දේශය මොකක්ද අම්මා කවුද? එතකොට ඒ කවුද කියලා දැනගන්න. ඉතින් මේ ඔබව මම තිරිසනෙක් වුණත් මම ඔබව දන්නවා. ඉතින් ස්වාමි දුව කවුරුද කියලා දැනගෙන හැසිරෙන්නයි කියලා කිරිබොන්ටයි කියන එක තමයි මේ ප්‍රකාශ කළේ. එතකොට ඒක විස්තර කරන්නේ තේ දේසා තානි වත්තු නීති නේද? මේ තේ දේසා දේශයත් ඒ වගේම මවත් කවුද කියලා තමන්ගේ කුලයක් මොකද්ද කියලා දැනගන්නයි කියනවා. ඉතින් මේ තිත්සන් වුණ මමත් ඔබ හොඳට අඳුරගත්තයි කියලා මේ ගාථාවෙන් ප්‍රකාශ කරනවා. අර එහෙම කිරි බීලා සිටු දියණියගේ හිසට දමන්නට එපා කියලා ගිරාපෝතකයා ප්‍රකාශ කරනවා. ඉතින් මේ කලන්ඩුකයා නැත්නම් කලන්ඩුකයා මේ ගිරාපෝතකයා මේ කියන දේ ඇහිලා බලනකොට ගිරාපෝතකයාව අඳුර ගන්නවා. අඳුරගෙන මේ මාව ප්‍රසිද්ධ කරાવી කියලා මෙයාට බියක් ඇති වෙලා මෙයා ගිරාපෝතකයාට කතා කරනවා ස්වාමීනි එන්ට කවදාද මේ ප්‍රදේශයට ආවේ නේද කියලා මේ එන්ට අපි ළඟට කියලා ගිරවට හිතවත් කමින් කතා කරනවා.
ගිරවා හිතනවා මෙයා මේ මා හිතවත්කමින් ළඟට කතා කරලා මගේ බෙල්ල බිරිකලා මාව මරලා දාන්න හදන්නේ. ඉතින් ඒ නිසා මම මෙතනින් යනවා මට උඹේ ප්‍රයෝජනයක් නැතයි කියලා ගිරවක් කියලා පියාඹගෙන යනවා කොහාටද අර සිටුතුමාගේ මාලිගාවට. ඒ බරණැස් සිටුතුමාගේ මාලිගාවට ගමන් කරනවා. මාලිගාවට ගමන් කරලා සිටුතුමාට මේ සියලු විස්තරය ප්‍රකාශ කරනවා. ඉතින් සිටුතුමා මොකද කරන්නේ? මියා විසින් කරන මේ අකටයුත්ත ඉතාමත්ම නරක දෙයක් කියලා තේරුම් අරගෙන මොකද කරන්නේ? අණ කරනවා එයාව අල්ලගෙන ඉන්නයි කියලා. නේද? සිටුතුමාගේ අනින් මේ බරණැස් නුවරට ඔහු ගෙනල්ලා ඔහු 16ක ලෙසින්ම වැඩ ගන්න පටන් ගන්නවා. ඒ කියන්නේ 16 සලකුණු කරලා 16 ලෙසින්ම එයාගෙන් වැඩ ගන්නවා. එතකොට මේ තමයි මේ ජාතකය. එතකොට මේ ජාතකය මේ කලණ්ඩුකය මේ කියලා ප්‍රකාශ කරනවා. එතකොට මේ කලණ්ඩුක ජාතකය නේද? තලණ්ඩුක කලණ්ඩුක කියන වචන දෙකම ප්‍රකාශ කරලා තියෙනවා මේ ජාතක කතාවේ අතරදී. ඉතින් මේ කලණ්ඩුක ජාතකයේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඒ විලාවේ මේ බුදුහාමුදුරන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනවා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් ශ්‍රවණය කරලා මේ හාමුදුරන් වහන්සේලා ඇතුළු මේ පිරිස මේ මාන්නයටපත් වෙලා හිටපු හාමුදුරුවෝ ඇතුළු පිරිස මාන්නය අඩු කර ගන්නවා. නැත්නම් ධර්ම අවබෝධ කර ගන්නවා. ඉතින් ඒ අයට බොහොම ප්‍රයෝජනවත් වෙන ධර්ම දේශනාවක් බවට පත් වෙනවා. ඉතින් මේ දේශනාව අවසානයේදී ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාවේ పూర్ව පරසන්දි ගලපලා දේශනා කරනවා. එදා ඒ කලණ්ඩුකය හැටියට වාසය කළේ මේ මාන්නේ සහිත මේ භික්ෂුවයි. එදා බරණැස් සිටුවරයා තමන් වහන්සේමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ජාතකයේ දේශනා කරලව දාන්නවා. ඉතින් මේ ජාතක කතාව ශ්‍රවණය කිරීමෙන් අපි අත්පත් කර ගන්නට යෙදුණු උතුම් උදාර වූ මේ කුසල ධර්මතාවයන් අපි දෙවියන්ට මළගිය ඥාතීන්ට අනුමෝදන් කරමු. ඒ හැම දිනාමත් මේ පින් අනුමෝදන් වීමෙන් සැපවත් වේවා. සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා. සියලු දිනාම ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා අපි පින් අනුමෝදන්